අපේ අතීත තොරතුරු ගැන වගේම අපේ උරුමයන් ගැන කියන මාහින්න YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. එන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ මාහින්න YouTube channel එක සමගින්ම ඒ වගේම අපිව subscribe කරන්න. අදත් අපි යන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු සීමාවේ පිහිටි කුංචුට්ටු කෝරළේ තියෙන තවත් දිය උල්පතක් දැක ගන්න. අපි මීට කලින් මේ පළාතේ තියෙන උල්පත් ගණනාවක්ම බලන්න ගියා. ඔබට මතක ඇතිනේ. කුංචුට්ටු කෝරළේ කියන්නේ කුඩා උල්පත් කෝරළේ කියන තේරුමනේ. ඒ කියන්නේ මේ කෝරළේ පුරාම පිහිටි ගම්මාන ගණනාවකම දිය උල්පත් ගණනාවක්ම පිහිටලා තියෙනවා. බලන්න යන උල්පත ගැන කියනවා නම් අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 60ක් විතර උතුරු දෙසින් හමුවන කැබිතිගොල්ලෑව නගරයට යන්න ඕනේ. එතනින් දකුණු පැත්තට විහිදෙන හොරපතන මාර්ගයේ යද්දී හමු වෙන එක් මංසන්දියක් තමයි කිරිකෙටුවැව හන්දිය. මෙතනින් වමට හැරි ඉදිරියටම යද්දී මුණ ගැහෙන්නේ ලුණුවට්ටලෑව ගම්මානය. නැවතත් දකුණු පැත්තට හැරිලා යන වැඩි ගෙවල් එහෙම නැති පාරක් දිගේ ගියාම මේ උල්පතට ළඟා වෙන්න පුළුවන්. අපි තාමත් ඕගොල්ලන්ට මේ උල්පතේ නම කිව්වේ නෑනේ. ඒ තමයි ගැරන්ඩියා උල්පත. මේ උල්පත පිහිටි අවට ප්‍රදේශය එදා හඳුන්වලා තියෙන්නේ උල්පත්වත්ත කියන නමින්. ඒත් අද මේ උල්පත්වත්ත ප්‍රදේශය පාළුවට ගිහින් ගෙවල් දොරවල් වහලා දාලා වටපිටාවේ වල් බිහි වෙලා ඒ වගේම මේවයි පදිංචිකාරයෝ ගම අතහැරලා වෙනත් ප්‍රදේශවලට පදිංචිට ගිහින් සමහරු ජීවිතුන් අතරක් නැහැ. ඉතින් අපි මේ උල්පත හොයාගෙන යද්දී මේ ගමේ පුංචි වෙළඳහලක් පවත්වගෙන යන කාරුණික මල්ලි කෙනෙක් අපිට බොහොම උදව් කළා. එයාම තමයි අපිට උල්පතට යන මඟ පෙන්වන ගමන් සගයා වුණෙත්. කාලයකට ඉහතදී ශාස්ත්‍රීයව තිබුණ බවට තවමත් සාක්ෂි සපයන මේ උල්පත්වත්ත ප්‍රදේශය දැන් නම් තනිකරම මනුෂ්‍ය වාසයෙන් තොර ප්‍රදේශයක් වෙලා. ඉඳ හිට මේ හරහා ගමන් කරන අයෙකු විතරයි දකින්න ලැබෙන්නේ. උල්පත බලන්න නම් ඉතින් ඒ පාළු පාරේ වාහනේ නවත්තලා කැලේ ඇතුළට දකුණු දිහාවට යන්න වෙනවා. ඒ වගේම අපි මේ කැලෑවට ඇතුළු වන ස්ථානයේ දකුණු පැත්තේ උල්පත් ජලය ලබා ගැනීම සඳහා සකස් කළ පාළුවට ගිය භාවිතයෙන් තොර ලිඳකුත් දැක ගන්න ලැබුණා. ඉන්පසු අපි ඇතුළුනේ සෑහෙන කාලයකින් මිනිසුන් ගමන් කරලා නැතයි හිතෙන ප්‍රදේශයකට. නමුත් එදා ගම්වැසියන් නිතර යාමීම් කරන්න ඇති පාර අදත් යන්තම් හඳුනාගෙන ගමන් කරන්න පුළුවන් වුණා. හැබැයි ටික දුරක් ගියාට පස්සේ අපිට දකින්න හම්බුනේ සුන්දරම පරිසරයක්. ලස්සන කුඩා පොකුණක් වගේ වැවක්. අද මෙය වනගතව තිබුණත් එදා සුන්දරව තියෙන්නේ නැති කියලයි අපට නම් හිතෙන්නේ. ඉතින් මේ මනස්කාන්ත වැවට ඉහත්තාවෙන් තියෙන උල්පත බලන්න අපිට තවත් දුර යන්නට වුණා. ඒ රුස්ස ගස්වැල් වලින් පිරී ගිය අඳුරු කැලෑව අතරින් අපේ මඟ පෙන්වන ඒ සහෝදරයා මේ පළාතෙම ඉපදිලා වසර ගණනාවක් මෙහිම වැඩුණ අයෙක් වීම අපිට මහත් හයියක් වුණා. ඔව් නොමැති වුණා නම් අපිට කවදාත්ම මේ ගමන යන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි මේ ගමන ගියේ නම් විශාල බයකින්. මොකද මේ ප්‍රදේශය වර්තමානයේ නිරතුරුවම වල්ලලින්ගේ තර්ජනයට ලක්වුණ ප්‍රදේශයක්. අලියා කොහෙන් කොතනින් කැලෑවෙන් එළියට ඉද දන්නේ නැහැ. ඉදිරියට තියෙන අඩියක් ගානේ නැවත හැරෙන්න හිතන වාර අනන්තයි. හැබැයි අපේ සහෝදර මඟ පෙන්වන්න කිසිම චකිතයක් නැතුව ඉදිරියටම ගියා. ඒ හයිය තමයි ඉතින් අපිටත් තිබුණේ. එයා ටිකක් හරි පැකිලුණා නම් අපි ආයෙමත් හැරිලා එනවා අනිවාර්යයි. ගමන අවසානයේ තමයි අපි දැනගත්තේ අපිට නොපෙන්නපු පොඩි චකිතයක් එයාගේ හිතේ තිබුණු බව. ඔහුත් වසර ගණනාවකට පස්සේ තමයි එතනට ගිහිල්ලා තිබුණේ. ඉතින් අමාරුවෙන් හරි අපි ළඟා වුණා උල්පත ළඟට. අවට සිසාරා ගලා යන පිරිසිදු උල්පත් ජල ධාරාව දැක්කම අපේ හිතවල තිබුණු බය නැති වෙලා හිතටත් ගතටත් පුදුමාකාර සිසිලසක් දැනුණා. මේ උල්පතින් උනන ජලයේ පිරිසිදුකම බැලූ බැල්මටම පේනවා. අද කැලෑවේදීලා තිබුණත් එදා ජනතාව බීමට උයන්න පිහන්න ජලය ගෙනියන්න වගේම ඇවිත් නාගන්නත් එදා මෙතනට ඇවිත් තියෙනවා. මේ තැන ඒ සඳහා සුදුසු පරිදි සකසලා තිබිලත් තියෙනවා. මේ පළාතේ උල්පත් ගැන විස්තර කරපු අපේ කලින් වීඩියෝ වලදීත් අපි සඳහන් කළා මේ ප්‍රදේශවල වැව් සහ ලිංවල ජලයේ භාවිතය මිනිස් සෞඛ්‍යයට මහත් හානිකර තත්ත්වයක් බවට පත් වෙලා කියලා. ඒ නිසාම තමයි උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් ප්‍රමාණය අධික වෙලා තියෙන්නේ. තත්ත්වය එහෙම වුණාට මේ පළාතේ තියෙන ස්වාභාවික උල්පත්වල ජලය ඒ විදිහට මානව සෞඛ්‍යයට තර්ජනයක් වෙලා නැහැ. මීට අදාළ රාජ්‍ය ආයතන මගින් මේ ජලය පිරික්සා බලා ඒවායේ තත්ත්වය හොඳ බවට වාර්තාත් ලබාගෙන තියෙනවා. මේ හේතුව නිසාමයි බීමට සහ උයන පිහිනු කටයුතු සඳහා මේ ප්‍රදේශවල ජනතාව භාවිතයට ගන්නේ උල්පත් ජලය හෝ විකිණීමට ඇති පිරිසිදු කළ ජලය. ඇත්ත කතාව ඒක වුණාට ප්‍රදේශයේ අවට ජනතාවට නොමිලේ පිරිසිදු ජලය ලබා ගත හැකි මේ වගේ ජල උල්පතක් කැලෑවෙන් වැසිලා වල් බිහි වෙලා තියෙන එක මොනතරම් අපරාධයක්ද?
විවිධ පුද්ගලයන්ගේ අදුරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් මේ පළාතේ ජනතාවට මහත් හිසරදයක් වන අලිතර්ජනය නොවන්නට මේ ජල උල්පත් මේ විදියට අභාවයට යන්නේ නම් නැහැ. මේ විදියට ගමට උරුම වූ මහා සම්පතක් ගමට අහිමි වීම නිසාම දැනට බීමට ගන්නා ජලය සඳහා පමණක් මුදලක් ගෙවා ලබාගත්තද ඉදිරියේදී භාවිතයට ගන්නා සෑම ජල බිඳුවක් සඳහාම මිලක් ගෙවන්නට සිදු නොතින් එය මොනතරම් අභාග්‍යයක්ද. තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි අපේ මේ ගමන අපි වීඩියෝ ගත කළේ ඉතාමත්ම අපහසුවෙන්. හැම මොහොතකම වටපිටාව නිරීක්ෂණය කරමින්. ඒ වගේම ඉතාමත් සැකයකින් හා බියකින් යුතුව. ඒ නිසාම මේ වීඩියෝ ගත කිරීමේ ප්‍රමිතිය ඒ තරම් හොඳ තත්වයක නැති බව කාරුණිකව සලකන්න. ඉතින් මේ වගේ තවත් අපේ උරුමයක් ගැන තොරතුරු අරගෙන අපි තවත් වීඩියෝකින් ළඟදීම ඔබ හමුට එනවා. එහෙමනම් අපි සමුගන්නවා අදට මාහින්න YouTube නාලිකාවෙන්. අපිව subscribe කරන්න. ස්තුතියි.